හෙලෝ කොහොමද ඉතින් ඔන්න දැන් ඉතින් අපි OET වල සබ් ටෙස්ට් හතරම ගැන දැන් එකින් එක වීඩියෝස් වල කතා කරගෙන ආවනේ. ඒකෙදී මම රයිටින් වල කතා කරේ වෙනම ඩිස්චාර්ජ් ලෙටර් එක ගැන විතරයි. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබුණා ලෙටර්ස් දෙක ගැන දාන්න කියලා. ඉතින් මම හිතුවා රිෆරල් ලෙටර් එක ගැන අද කතා කරන්න. මේකේ ගොඩක් කොමන් දේවල් තියෙනවා. අරකට එක පොඩි පොඩි දේවල් ටිකක් තමයි අපිට වෙනම ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මම මේක නෝට් එකත් එක්කම මේකත් එක්කම කතා කරගෙන යන්නම් කොහොමද වෙනස් වෙන තැන් මොනවද කොයි විදිහට අපි රිෆරල් ලෙටර් එකක් ලියන්නේ කියන එක. ඉතින් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම නිලොක්ෂි. මම ඉන්නේ නිව්සීලන්ත වල. ඉතින් අපි කතා කරන්නේ කොහොමද නිව්සීලන්ත වල නර්ස් කෙනෙක් වෙලා එන්නේ, එක්සෑම්ස් මොනවද, ඊට පස්සේ මේ නිව්සීලන්ත වල ලස්සන තැන්, ඒ වගේම මෙහි ජීවත් වෙනකොට මොන වගේ දේවල්ද අපිට තියෙන චැලෙන්ජස්. ඉතින් ඒ වගේ දේවල් තමයි මම මගේ YouTube channel එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයාලත් මගේ YouTube channel එකට එකතු වෙන්න කැමති නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරන්න. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද referral letter එකක් ලියන්නේ කියන එක. ඉතින් මම දැන් අර කලින් කතා කරපු ඒ ටික මම මේ දවස් දෙකක තමයි මේ වීඩියෝ දෙක කරන්නේ. ඉතින් මම කලින් කතා කරද්දි කිව්වට රිෆරල් ලෙටර් එක ගැන විතරක් කතා කරලා ට්‍රාන්ස්ෆර් එක වෙන දවසක් කතා කරමු කියලා. මේ දෙකේ ලොකු වෙනස්කම් ටිකක් නැහැ. ඒක නිසා මම දෙකම එකට කතා කරන්නම් කියලා හිතුවා. ඒක ඔයාලට ඒක වෙනස තේරුම් ගන්නත් ලේසි වෙයි. ඉතින් ඉන්ක්ලූඩ් වෙන්නේ එකම දේවල් ටික තමයි රිෆරල් එකේ ට්‍රාන්ස් එකේදී. අර ඉන්ට්‍රොඩක්ෂන් එකේදී අපි මොකද්ද කරන්න කියන එක ලියන එක තමයි වෙනසකට තියෙන්නේ. ඉතින් අපි මේ දෙකම එකට කතා කරමු. මම මෙතනත් මේ රිෆරල් ලෙටර් එකක් කියලා විතරක් දැම්මම මේක රිෆරල් ලෙටර් එකක් නැත්නම් ට්‍රාන්ස්ෆර් ලෙටර් එකක් කියලා දෙකම අපි ගත්තොත් ඒ දෙකම අපි ලියන්නේ එක්ක රිෆරල් එකකදී නම් පේෂන්ට් කෙනෙක් තව තැනකට රිෆර් කරනවා. ඒක නම් අපි නර්සස්ලා විදිහට හැමෝම වගේ දන්නවා. මොකද අපි වෝඩ් එකේදී ඕන තරම් දැකලා තියෙනවා. රිෆරල් එකක් කොහොමද ලියන්නේ කියන එක. අපි කියන්නේ ගොඩ පේෂන්ට්ස්ලාව රිෆර් කරනවනේ වෙන වෙන තැන් වලට වෝඩ් එකෙන්. තියටර් එකට දානවා, වෙන වෙන යුනිට්ස් වලට දානවා, වෙන කන්සල්ටන්ට්ස්ලාට දානවා. ඒ වගේ ගොඩ රිෆරල් ලෙටර්ස් අපි දැකලා තියෙනවානේ. ඒ වගේම ට්‍රාන්ස්ෆර් ලෙටර් එකත් එහෙමයි. ට්‍රාන්ස්ෆර් ලෙටර් එකෙත් මේ ICU එහෙම ඉන්න කට්ටියට ගොඩක් අයට ඒක දැකලා දකින්න පුළුවන් වෙලා ඇති. ට්‍රාන්ස්ෆර් ලෙටර් එකක් ලියන්නේ කොහොමද කියන එක. එතකොට වෙනසක් නැහැ. ඒ විදිහටම තමයි අපි ලෙටර් එක ලියන්නේ. ටිකක් අර මේ ෆෝමැට් එක හරියටම ලියන්න ඕනේ. ග්‍රැමර්ස් ටික හරියටම ලියන්න ඕනේ. අදාළ ඉන්ට්‍රොඩක්ෂන් එකේ අදාළ තියෙන්න ඕන දේවල් ටික. ඊට පස්සේ අදාළ පැරග්‍රාෆ් වලට තියෙන්න ඕන දේවල් ටික ගලපලා ලිව්වහම ලෙටර් එක කම්ප්ලීටඩ්. එතකොට මේකෙදී ඉන්ට්‍රොඩක්ෂන් පැරග්‍රාෆ් එකේදී රිෆරල් එක වගේම ට්‍රාන්ස්ෆර් ලෙටර් එකේදී ඩිස්චාර්ජ් ලෙටර් එකේදී මේ ඔක්කොගෙම අපි අනිවාර්යයෙන්ම පේෂන්ට්ගේ නම වයස කියන එක අපි රිෆරන්ස් වල උඩින් අපි අර RE දාලා පේෂන්ට්ගේ නමත් එක්ක වයස ලියනවනේ. එතන ලියන නිසා මෙතනදී අපිට වයස ලියන්න අත්‍යවශ්‍ය නැහැ. ඒක නිකන් රීරයිටින් වගේ එකක් වෙන නිසා එහෙම නොලිය අපිට පේෂන්ට්ගේ නම ලියන්න පුළුවන්. ඇයි අපි මේක ලියන්නේ කියලා එක්ක රිෆර් කරන්නද නැත්නම් ට්‍රාන්ස්ෆර් කරන්නද කියන එක ලියන්න පුළුවන්. ඊට පස්සේ පේෂන්ට්ගේ කරන්ට් කන්ඩිෂන් එක නැත්නම් ඩයග්නෝස් එක නැත්නම් මොකක් හරි මේන් ඉෂුව එකක් තියෙන දේ අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. එතකොට අපි ඒකේ ඉන්ට්‍රොඩක්ෂන් පැරග්‍රාෆ් එකේ ආය ලියන්න ඕනේ. අපි මොනවද රෙසිපියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඇයි අපි මේ පේෂන්ට්ව ට්‍රාන්ස්ෆර් කරන්නේ? ඇයි අපි මේ පේෂන්ට්ව රිෆර් කරන්නේ කියන එක අනිවාර්යෙන් ඉන්ට්‍රොඩක්ෂන් පැරග්‍රාෆ් එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලෙටර් එක අතට ගත්ත ගමන්ම මොනවද මේ ලෙටර් එකේ උපකෙනා මගෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියන එක ලෙටර් එක ලබන කෙනාට අනිවාර්යෙන්ම තේරුම් යන්න ඕනේ. ඉන්ට්‍රොඩක්ෂන් පැරග්‍රාෆ් එකේ ඒක නිසා මේ ටික අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. දැන් අපි බලමු ඉන්ට්‍රොඩක්ෂන් පැරග්‍රාෆ් එකක් කොහොමද ලියන්නේ කියන එක. මේකත් ඩිස්චාර්ජ් ලෙටර් එකේ ලියන පැරග්‍රාෆ් එක වගේම තමයි වෙනසක් නැහැ. ඩිස්චාර්ජ් ලෙටර් එකේදී මම ඔයාලට පැහැදිලිවම කිව්වනේ අපි අලුතෙන්ම පේෂන්ට් කෙනෙක්ව ඩිස්චාර්ජ් කරලා යනකොට ලියන්නේ කොහොමද නැත්නම් පේෂන්ට්ව දන්න කෙනෙකුටම ලියන්නේ කොහොමද? ඒ වගේම තමයි මේකත් ලියන්න පටන් ගන්නවා I am writing to refer. රිෆරල් එකක් නම් නැත්නම් I am writing to transfer. ට්‍රාන්ස්ෆර් ලෙටර් එකක් නම් පේෂන්ට්ගේ නම ලියනවා who has been diagnosed with. ඩයග්නෝස් එක ලියනවා. ඊට පස්සේ නැත්නම්
who is been on management with කියලා මොකක් හරි යාගේ management එක ලියනවා නැත්නම් who is been a client for our clinic for මොකක් හරි years ගාණක් ලියනවා. ඊට පස්සේ මොකක් හරි එතන ටාස්ක් එකේ දීලා තියෙන එක තමයි අපි අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. ඊට පස්සේ මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? The patient requires ongoing management. එහෙම නැත්නම් follow up care for. මොකද්ද ටාස්ක් එකේ දීලා තියෙන එක ලියන්න ඕනේ. නැත්නම් අපිට මේක අන්තිමට ලියන්න පුළුවන් your assistance in continuing his or her care would be appreciated. ඔය වාක්‍ය ලියන්නත් පුළුවන්. ඕක තමයි අපි මං හිතන්නේ අපිට ලේසියෙන්ම පුරුදු වෙලා මතක තියාගන්න පුළුවන් පැරග්‍රාෆ් එක. එහෙම නැත්නම් මේ යටින් මම තව දීලා තියෙනවා phrases 4ක්. ඔය විදිහට phrases මේ පුරුදු වෙන්නත් පුළුවන්. ඔයාලා කැමති එකකට පුරුදු වෙන්න මේක ලියන හැටි. ඊට පස්සේ second paragraph එකේදී මේක referral එකක් වුණත් translate එකක් වුණත් අපි මේ යවන්නේ දන්නේ නැති කෙනෙකුට මේ patient ගැන දන්නේ නැති කෙනෙකුට තමයි අපි මේ letter එක ලියන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අපි patient මොනවා වෙලාද admit උනේ කියන එක ලියන්න ඕනේ. අපිට ඕනනම් admission date එක දාන්නත් පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. එහෙම නැතුව මෙයා මොනවා නිසාද admit උනේ කියලා. ඊට පස්සේ key symptoms ටික දාන්න පුළුවන්. key symptoms කියන්නේ symptoms ගණනාවක් ටාස්ක් එකේ දීලා තිබුණත් අපිට තේරෙනවානේ අපි මේ යවන්නේ patient මොන වගේ දෙයකටද යවන්නේ රිෆර් කරන්නේ මොන වගේ දෙයකටද ඒ යවන රිෆරල් එකට අදාළ වෙන patient ගේ තිබුණ symptoms මොනවද කියලා නර්ස් කෙනෙක් හැටියට අපිට තේරෙනවා. එතකොට ඒ key symptoms ටික තමයි අපි මේකට දාන්නේ. ඊට පස්සේ ඒ යවන දෙයට අදාළව අපි කරපු investigations මොනවද? දීපු treatments මොනවද? ඊට පස්සේ ඒවට patient ගේ respond එක කොහොමද? ඔය ටික තමයි second paragraph එකට අපි දාන්නේ. මම මේ දීලා තියෙන්නේ patient ගේ symptoms අපි ලියන්නේ කොහොමද කියලා. මෙතන phrases 8ක් දීලා තියෙනවා. ඔයාලා මොකක් හරි එකක් පුරුදු වෙන්න. මොන letter එකට ලියනවා වුණත් discharge එකට වුණත් referral transfer මොන letter එකට ලියනවා වුණත් ඔයා patient කෙනෙක්ගේ symptoms ලියන්නේ මම මෙන්න මේ phrase එක දාලා තමයි මම patient කෙනෙක්ගේ symptoms ලියන්නේ කියන එක මතක තියාගෙන එක phrase එකක් පුරුදු වෙන්න. මෙතනින් මොකක් හරි එකක් ඒ phrase එක දාලා patient symptoms ලියන්න. මොකද අපි මොන letter එක ලිව්වත් අපි ලියන්නේ patient වෙච්ච දේවල් ගැන. ඉතින් patient වෙච්ච දේවල් ගැන ලියනකොට ඒක මොකක් හරි එක phrase එකකින් පුරුදු වෙලා හිටියාම අපිට symptoms ගැන ලියන්න ලේසියි. ඊට පස්සේ investigations and treatments. ඒවා ලියන phrases ටිකත් මෙතන මම දීලා තියෙනවා. ඔයාලා එක phrase එකක් පුරුදු වෙලා ඒකත් ලියන්න පුළුවන්. ඊළඟට current status and progress. කොහොමද patient කෙනෙක් current status එක ලියන්නේ progress එක ලියන්නේ කොහොමද කියන එක තමයි මම මෙතන දීලා තියෙන්නේ. මෙතන මේ එක එක phrases දීලා තියෙන්නේ. ඔයාලට අදාළ වෙන ටාස්ක් එකට අනුව අදාළ වෙන phrase එක ලියන්න පුළුවන්. දැන් patient ගේ current progress එක මම මොන letter එකට ආවත් ලියන්නේ මෙන්න මේ විදිහේ කියන එක ඔයාලා පුරුදු වෙලා හිටියාම ඒක ඒ විදිහට ලියන්න පුළුවන්. මම මේ කියන්නේ tips ටිකක් ඔයාලට එතකොට ලේසි මේ letter එක ලියාගන්න. ඊට පස්සේ දැන් අපි introduction paragraph එක ලිව්වා. ඊට පස්සේ second paragraph එක ලිව්වා. third paragraph එකේදී අපි මේ යවන patient referral එකක් නැත්නම් transfer කරන patient කෙනෙක්ගේ මොන හරි අපි මේ යවන දෙයට අදාළව past illness මොන හරි තියෙනවද? allergies නැත්නම් එයාගේ මොන හරි lifestyle එකේ දේවල් නැත්නම් social නැත්නම් family background එකේ දේවල් මොන හරි relevant දේවල් තියෙනවද අපි මේ යවන අදාළ දෙයට අනුව. ඒවා මොන හරි තියෙනවා නම් third paragraph එකේ අපි ලියනවා. ඒවා ලියන්නේ මෙහෙමයි past illness එකක් නම් අපි ලියන්නේ මෙන්න මේ විදිහට. phrases 7ක් දීලා තියෙනවා. ඔයාලා කියවලා බලලා ඔයා කැමති එකක් පුරුදු වෙලා ඉන්න patient කෙනෙක්ගේ past illness එකක් ලියන්නේ කොහොමද කියන එක. allergy එකක් ලියන විදිහ, lifestyle එකක් ලියන විදිහ මේක task එකෙන් task එකට අනුව වෙනස් වෙනවා. හොඳට practice කරන්න අදාළ letter එකට අනුව ඔයාලා relevant irrelevant ඒවා කොහොමද තෝරගන්නේ කියන එක. ඊට පස්සේ social නැත්නම් family background එක අන්තිමට closing statement එක. closing statement එකේදී අපි යවන referral එක හරි transfer එක හරි අපි යාගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනේ recipient ගෙන් අපි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. අන්න ඒ ටික closing statement එකට අපි දාන්න ඕනේ. ඒක තමයි අර අනිත් discharge letter එකත් එක්ක තියෙන වෙනස closing statement එකේ මේකෙදි. අපි යාගෙන් රික්වෙස්ට් එකක් කරනවා. ඒ වගේම අපි අර අනිත් එකේ ලිව්වා වගේම
offer further communication නැත්නම් express appreciations ඔය දෙක දාන්න ඕනේ. ඉතින් closing statement එකේදී මොනවද? What action you request the receiver to take? මෙතන take ඊය අකුරක් ලියලා නැහැ. මේක ගණන් ගන්න එපා. වැරදිලා මම ඒක ලියලා නැහැ. මොනවද? continue treatment නැත්නම් monitor symptoms, arrange sorry මෙතනත් වැරදිලා ARRANGE මේක ගණන් ගන්න එපා හොඳේ. arrange community support. ඔන්න ඔය වගේ මොන හරි අපි ඒ ලියුම ලබන කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික closing statement එකේදී දාන්න ඕනේ. මොකද අපි මේ ලෙටර් එකේ කොහේවත්ම හරියට විස්තර කරලා කිව්වේ නෑනේ අපි මොනවද එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. එතකොට මේ අන්තිම closing statement එකේදී අපිට ඒක short and sweet විදිහට ලස්සනට ගලපලා ඒක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ කලින් ලෙටර් එකේ වගේම if you have any further queries do not hesitate to contact me. and ඊට පස්සේ ආයෙ ලියන්න පුළුවන් thank you for accepting this referral නැත්නම් thank you for accepting this patient's continuation of care. ඒ කියන්නේ ට්‍රාන්ස්ලේට් එකක් වගේ කරනවා නම් අන්න එහෙම ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපි අන්තිම පැරග්‍රාෆ් එක ලියන්නේ closing statement එක. මේක normal ඒ කියන්නේ urgent එකක් නෙමෙයි නම් නිකම්ම අපි patient කෙනෙක්ව transfer කරනවා හරි refer කරනවා හරි නම් වගේ මේක මේ විදිහට ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ phrases දාලා. මේ ටික හොඳට කියවලා බලලා ඔයාලට අදාළ එක ඔයාලා තෝරගෙන ලියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ සමහර referrals තියෙනවා transfer තියෙනවා urgent ඒවා. එතකොට urgent එකදී අපි ලියන්නේ කොහොමද කියන එක තමයි මේ phrases වලින් දාලා තියෙන්නේ. හොඳට තේරුම් ගන්න මම මේ phrases දෙන්නේ ඔක්කොම ටික එකම letter එකේ ලියන්න නෙවෙයි අදාළ එක තෝරගෙන ලියන්න තමයි තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ follow up නැත්නම් ongoing care මේක නිකන් අර general closing statement එක වගේම තමයි. ලොකු වෙනසක් නැහැ. දෙකේම එකම විදිහට ලියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි transfer referral letter එකක් ලියන්නේ. මම ඔයාලට මම එක letter එකක් අරගෙන පෙන්නනවා relevant irrelevant ඒවා referral එකක කොහොමද ඒක කරන්න කියන එක. එතකොට ඔයාලට පොඩි idea එකක් එයි. ඔයාලා මොන ඒවාද තෝරගන්න කියන එක. ඒක ටිකක් වෙනස් letter එකක්. මම දැන් මේ කියපු තොරතුරු වලට අමතරව ඒකේ තියෙන අමතරව discharge plan එකක්. එතකොට මේ වගේ තියෙන එකකදී අපි කොහොමද ඒ informations relevant ටික තෝරගන්න කියන එක මම ඔයාලට ඒක පෙන්නලා කියන්නම්. හරි. මෙන්න referral letter එකක් තියෙනවා. බලන්න ඉස්සෙල්ලාම මෙතන අපි task එකට යනවා. මම කලින් letter එකේ කිව්වා වගේම අපි මුලින්ම යන task එකට using the information given in the case note write a referral letter to Mrs. Fiona Mackey, community health nurse. address එක දීලා තියෙනවා outlining wound management for the patient. referral letter එකක් ලියන්න තියෙන්නේ community health nurse. community health nurse තමයි ලියන්න තියෙන්නේ. මොනවා කරන්නද? wound management එක කරන්න patient ගේ. ඊට පස්සේ අපි මේක මුලින්ම කියවන්න පටන් ගමු. හරි. දැන් අපි මෙහෙම letter එක ගත්තාම date එක අපිට කෙලින්ම දීලා තියෙනවා date එක අද date එක ගන්න කියලා. එතකොට patient ගේ නම දානවා, date of birth ගන්න ඕනේ අපිට. social background අවශ්‍ය වෙන්නේ නැහැ. marital status අවශ්‍ය වෙන්නේ නැහැ. next of kin අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ past medical history අපිට අවශ්‍යයි. මේක කන්ටිනියු වෙන දිගටම යන ඩ්‍රග්ස් වගේක් තියෙන නිසා. ඊට පස්සේ ඇඩ්මිෂන් ඩේට් අත්‍යවශ්‍ය නැහැ. ප්‍රසෙන්ටිං ෆැක්ටර්ස් ඕනේ නැහැ. ඇසෙස්මන්ට් එකක් ඕනේ නැහැ. ඊට පස්සේ ඩයග්නෝස් එක ඕනේ. මෙඩිකල් ට්‍රීට්මන්ට් වලදී මේ මෙඩිකල් ට්‍රීට්මන්ට් එක අපි බලන්න ඕනේ මෙන්න මේ ඩිස්චාර්ජ් ප්ලෑන් එකත් එක්ක. මෙතන තියෙන දේවල් ඩිස්චාර්ජ් ප්ලෑන් එකේ කන්ටිනියු කරන්න කියලා තියෙනවා නම් අපිට මෙතන අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. දැන් බලමු කාඩමික්ස් ඇඩින් ඩ්‍රෙසින් එක මෙතන දීලා තියෙනවද අපිට කන්ටිනියු කරන්න කියලා. ඩ්‍රෙසින් එක තියෙනවා. ඒක කන්ටිනියු කරන්න කියලා. ඒ කියන්නේ අපිට මේ ට්‍රීට්මන්ට් එක අවශ්‍යයි. ඊට පස්සේ මොනිටර් වෛරස් and මොනිටර් කාඩමික්ස් අයඩින් ඩ්‍රෙසින්. ඒකත් අපි ලියන්න ඕනේ. ඒක මොනිටර් කරන්න කියලා. ඊට පස්සේ 4 layer compression bandaging ඒක දාන්න කියලා තියෙනවද? ඔව්. බැන්ඩේජ් කරන්න කියලා තියෙනවා. එතකොට ඒක මේකත් අපි දානවා 4 layer compression bandage එකක් තමයි අවශ්‍ය කෙනෙක්ගේ leg elevation patient leg elevation එකත් අවශ්‍යයි antibiotic therapy එක continue වෙනවද කියලා බලන්න මෙතන. ඔව් continue oxycillin ඒකත් අවශ්‍යයි paracetamol ඒකත් continue වෙනවා ඒකත් දාන්න ඕනේ. ඊට පස්සේ good progress එක ඉන්නවා කියලා ඒක අපි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඊට පස්සේ discharge plan එක ගත්තාම discharge plan එකේ discharge to self contained unit කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. compression stockings patient එක යවනවා කියන එක තමයි අපි ලියන්න ඕනේ.
ඊට පස්සේ ඒකයි ඒක පේෂන්ට් කරන්න තියෙන දෙයක්. කම්ප්‍රෙසන් ස්ටොකින්ස් දාන එක, පේෂන්ට් ඇඩ්වයිස් කරන එක පේෂන්ට් කරන්න තියෙන දෙයක්. ඊට පස්සේ වේට් ලොස් ඇඩ්වයිස් කරන එක, අවශ්‍ය නම් ඩයටිෂියන් කෙනෙක්ගේ රිෆරල් එකක් දාන එක. මේක රිෆරල් වලට දාන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙඩිකේෂන් සම්බන්ධ එකක්. ඊට පස්සේ patient informed of importance of compression stockings, bed rest, leg elevation ඔය ඔක්කොම patient කරන්න තියෙන දේවල්, කරන්න තියෙන පැරග්‍රාෆ් එකට දාන්න පුළුවන්. ඊට පස්සේ ඩ්‍රෙසින් එක සම්බන්ධව තියෙන එක, ඒකත් නර්ස්ට කරන්න තියෙන දෙයක්. ඊට පස්සේ කමෙන්ට් නර්ස්කින් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක තමයි මේකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ ටිකේ. ඒක අපිට අන්තිමට ඒක දාන්න පුළුවන් අන්තිම පැරග්‍රාෆ් එකට. ඊට පස්සේ මේක refer to OT එක රිෆරල් එකක්. monitor medication compliance කියන එක මෙඩිකේෂන් සම්බන්ධ පැරග්‍රාෆ් එකට දාන්න ඕනේ. progress review කියන එක දාන්නත් ඕනේ. referral and follow up පැරග්‍රාෆ් එකට තමයි ඒක දාන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි relevant irrelevant ඒවා තෝරගන්නේ. කාට හරි මෙතන තේරුන්නේ නැති මොනවා හරි තියෙනවා නම්, මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒකට reply එකක් දාන්නම්. මම මේක ලෙටර් එක ලියන හැටිත් ඔයාලට පෙන්නන්නම්. අපි දැන් මේ ලියන්නේ introduction paragraph එක. I am writing to refer Mrs. Rachel Brown, who is being discharged today after the treatment. After the treatment for an infected venous ulcer. Ulcer on her left leg. Your further management of her wound and care
would be appreciated. මේක තමයි අපේ introduction paragraph එක. I am writing to refer Mrs. Rachel Brown, who is being discharged today after the treatment for an infected venous ulcer on her left leg. Your further management of her wound and care would be appreciated. අපේ first paragraph එක ඉවරයි. Introduction paragraph එක. ඊළඟට අපිට ලියන්න පුළුවන් she has made a good progress. After the treatment. ඊළඟට she has been prescribed අපි medications ගැන ලියනවා මේක referral එකක් නිසා medications වැදගත් වෙනවනේ අනිත් හැම දෙයකටම වඩා එතකොට medications ගැන තමයි අපි මේක ලියන්න යන්නේ එයාට prescribe කරලා තිබුණා IM oxacillin එතකොට ඒක අපි continue කරන්නත් ඕනේ ඒක තමයි අපි දැන් මේක ලියන්න යන්නේ she has been prescribed with IM oxacillin oxacillin 30 milligram every 4 to 6 hours. Every 4 to 6 hours, which need to be continued. හරි. අපි දැන් ඕනේ එයා එක ගත්තා කියලාත් ලිව්වා ඒක කන්ටිනියු වෙන්න ඕනේ කියලාත් ලිව්වා. ඊට පස්සේ එයාට පැරසිටමෝල් අවශ්‍ය වුණොත් ගන්න කියලා තියෙනවා. ඒ වගේ මේකේ දීලා තියෙනවා maximum dosage එකක්. ඒක අපි ලියන්නේ මෙහෙමයි. Additionally she still experiences some pain. She still experiences some pain for which paracetamol is prescribed. Maximum dosage of 8 tablets per day for 1 week. Dosage of 8 tablets per day for 1 week. ඔයාලා මේ මගේ වීඩියෝ එකේ අන්තිම එහාට ඔයාලා ගිහින් බලන්න දැන් මම කලින් දාපු ටාස්ක් එකේ තියෙනවා පැරසිටමෝල් ගන්න අරගෙන තියෙනවා ඒ බෝඩ් එකේදී ඒ වගේම එයාට පේන් එක තිබුණොත් මැක්සිමම් ඩෝසේජ් එක දවසකට ටැබ්ලට් 8ක් තමයි උපරිම දෙන්න පුළුවන් සතියයි මේක තියෙන්නේ සතියකට තමයි ප්‍රිස්ක්‍රයිබ් කරලා තියෙන්නේ ඒක තමයි අපි දැන් ලිව්වේ ඊට පස්සේ අපි ලියනවා දැන් මේ යාගේ මැනේජ්මන්ට් එකට අදාළ දේවල් ටික අපි දැන් ලිව්වේ මෝඩ් මැනේජ්මන්ට් එකට අදාළ එහෙම නැතුව දැන් එයාට තව කලින් ඉඳලා මෙයාගේ මෙඩිකේෂන්ස් එකක් ගත්ත කෙනෙක්. එතකොට ඒක ගැන අපි අන්තිමට මේ මෙඩිකේෂන් පැරග්‍රාෆ් එකේ ලියනවා. Currently she is on atorvastatin for hypercholesterolemia. Currently she is on atorvastatin. Atorvastatin for hypercholesterolemia. මගේ ස්පෙලිං සරි නේද hypercholesterolemia and verapamil
hypertension. ඊට පස්සේ මෙයාගේ ඩිස්චාර්ජ් ප්ලෑන් එකේ තියෙනවා මේ මෙඩිකේෂන්ස් ඔක්කොම මෙඩිකේෂන් එක හරියට ගන්නවද නැද්ද කියන එක මොනිටර් කරන්න කියලා. එතකොට දැන් මේ මෙඩිකේෂන් ගැන සම්පූර්ණයෙන් අපි කියලා ඉවර වෙලා අපි ලියනවා it is better to monitor her medication compliance. හරි. දැන් අපි සම්පූර්ණයෙන්ම patient ගේ medications ගැන කතා කරලා ඉවරයි. එයා ගත්ත medications ගැන ඊට පස්සේ එයාට කලින් ඉඳලම දැන් යන medications ඊට පස්සේ medications එයාගේ ward එකේදී ගත්තේ ඒවා ඊට පස්සේ continue වෙන්න ඕන medications ඔය ඔක්කොම අපි දැන් කතා කරලා ඉවරයි. ඒ වගේම එයාගේ medication compliance එක මොනිටර් කරන්න කියන එකත් අපි දැන් ලියලා ඉවරයි. ඊළඟට අපි ලියන්න ඕනේ කරන්න තියෙන දේවල් ටික එයාගේ wound එක වෙනුවෙන්. ඒ වගේ අපිට ගොඩක් එකේ ටාස්ක් ටිකක් දීලා තියෙනවානේ wound එක වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ කියලා. ward එකේදී කරේ මොකද්ද? ඊට පස්සේ එයාට discharge plan එකේදී වෙන්න ඕනේ මොකද්ද? මොකද අපි මේක ලියන්නේ community nurse ට wound management එක continue කරන්න තමයි ලියන්නේ. medication ගැන ලියුවා. දැන් අපි wound management එක ගැන ලියමු. අපිට මේක ලස්සනට මෙහෙම පටන් ගන්න පුළුවන්. It would be appreciated if we could apply daily dressing with Cardamox iodine. And 4 layer of compression dressing. As well as monitor her wound for signs of infection and the rate of healing. අපි ඔක්කොම දැන් උන්නේ රෙසින් එක ගැන සම්පූර්ණයෙන් ලිව්වා. මොකද්ද ලියලා තියෙන්නේ? It would be appreciated if we could apply daily dressing with Cardamox iodine, triamcinolone and 4 layer compression of dressing, as well as monitor her wound for signs of infection and the rate of healing. සම්පූර්ණයෙන් අපි ඒක ලියලා ඉවරයි. ඊළඟට අපි ලියනවා patients දීලා තියෙන instructions ගැන. ඒක අපි ලියනවා she has been instructed regarding importance of wearing compression stockings and bed rest with left leg elevation. හරිනේ. දැන් අපි instruction දීප එකක් දෙවුවා. She has been instructed regarding importance of wearing compression stockings and bed rest with left leg elevation. දැන් අර කරන්න දෙන එක සේරම ඔන්න එක වාක්‍යයකට අපි අරගෙන ලස්සනට ලිව්වා. අපිට එතකොට මෙතන මේ patient ගේ dressing එක ඒ සම්බන්ධව කතා කරන තැනම එයාට daily living වලට assist
සෙන්ටන්ස් එකක් ඕනේ කියන එකත් අපිට එතනම සම්බන්ධ කරන්න පුළුවන් වේට් එක සම්බන්ධ කතා කරන්න කලින්. වේට් එක සම්බන්ධය එක නිකන් අර සයිඩ් එකෙන් අපි කියන දෙයක් වගේ. එතකොට ඒක අපිට අන්තිමට සඳහන් කරන්න පුළුවන්. මේක මෙතනට දාන්න පුළුවන් අපිට. Furthermore, she requires assistance for daily living and refer to the occupational therapist to improve her overall health. මේක අපිට මේ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආයෙ වෙනම ලියන්න පුළුවන් මෙයාට මේ weight එක maintain කරන්න තියෙන එක ගැන. She has been advised to maintain her weight within normal level and if need you can refer her to the dietitian. Her progression will be reviewed on 25th of August 2019 at community clinic. ඒකත් අපිට යාගේ progression එක review කරන එකත් ඒකටම සම්බන්ධ කරලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉතින් thanks කරන්න පුළුවන් මෙයා continue care accept කරපේට. Thank you for accepting her continuing care. If you need further information do not hesitate to contact me. මේ විදිහට අපිට letter එක ඉවර කරන්න පුළුවන්. මම දැන් referral transfer letter එකට introduction එකට මේක, second මේ paragraph එකට මේක, third paragraph එකට මේක කියලා අදාළ points form කිව්වට මේක එක එක task එකෙන් task එකට වෙනස් වෙන්න පුළුවන්. මේ letter එකත් ඒ විදිහටම වෙනස් වෙන task එකක්. ඒ කියන්නේ දැන් මේක discharge plan එකක් තියෙනවනේ ලොකුවට. ඒක නිසා අපිට මෙහෙම discharge plan එක තමයි දෙකට කඩලා ලියන්න වෙන්නේ. medication සම්බන්ධ ඊට පස්සේ කරන්න තියෙන දේවල් ටික. ඊට පස්සේ referral review ටික. ඒ විදිහට අපිට අර discharge plan එකක් ලියනවා වගේම තමයි මේක ලියන්න තියෙන්නේ. වෙනස තියෙනවා මෙතනින් ලියනවා I am writing to refer කියලා. ඉතින් ඒ විදිහට එක එක task එකට අනුව වෙනස් වෙන්න පුළුවන්. general referral letter transfer letter එකක් වෙන විදිහ තමයි මම අර මුලින්ම කිව්වේ. එතකොට ඉතින් ඒ letter එක තමන් තව කෙනෙකුට ලියන්න කියන එක අපිටම ඒක දාගෙන ඒ කියන්නේ මම තමයි මේ letter එක තව කෙනෙකුට ලියන්න කියන එක ඔලුවට දාගෙන තමයි අපි මේ සිනාරියෝ එක ගැන හිතලා මොකද්ද මෙතන වෙන්නේ කියලා කල්පනා කරලා ඒක හරියට letter එක ලියන එක ගැන තීරණය කරන්න ඕනේ මොන කරුණුද අපි ඇතුළත් කරන්නේ මොනවද ඇතුළත් කරන්නේ නැත්තේ කියන එක. exactly මේව template එකක් නැහැ කිසිම letter එකකට මේකට මේක කියලා හරියටම template එකක් වගේ එකක් නැහැ. මේක letters ලියලා පුරුදු වෙන්න ඕනේ කොහොමද මේක කරන්න කියන එක. හරි මෙතන spellings mistakes දෙක තුනක් තිබුණා. ඒක හැදුවා overall health කියන එකයි continuing care කියන තැනයි hypercholesterolemia කියන තැනයි එතන මම හැදුවා මේ spellings mistakes ටිකක් තිබිලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි letter එක එන්නේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි referral letter එකක් ඔය මේ ලියන්නේ පටන් ගන්නෙ. අපි ඒ letter එක organize කරගන්නේ ඔන්න ඒ විදිහට තමයි. මම තව වීඩියෝ එකකින් transfer එකක් ගැන කොහොමද ලියන්නේ කියලා කියන්නම්. transfer letters නම් ගොඩක් මම කරලා තියෙන කියන්නේ මට හම්බෙලා තියෙන අඩුයි. ඒ වුණාට ඒකත් කරමු. මොකද මේ exam එකට ඕන එකක් එන්න පුළුවන්නේ. ඉතින් එහෙනම් අපි මේ වීඩියෝ එකකින් ඊළඟට අපි හම්බ වෙනවා. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්. බයි.